ආයිබෝවන් අපි අපේ කලින් වීඩියෝ එකේදී කතා කරා මේ 6 වසර මොඩියුලය ගැන. ඒ කියන්නේ 6 වසර ගණන් මොඩියුලය ගැන ඒකේ හැඳින්වීමක් අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා. ඒත් එක්කම මොඩියුලේ ඒකේ පළවෙනි වාරයට අදාළව තියෙන පාඩම් මොනවාද කියන එකත් අපි විශේෂයෙන්ම සාකච්ඡා කරා. එතන පළවෙනි වාරයට අදාළ පාඩම් ටික මොනවද කියලා සාකච්ඡා කරාන් පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වුණා පළවෙනි වාරේ සංඛ්‍යා යට තියෙනවා ස්ථානීය අගය කියන එක මේ තියෙනවා කියලා ඕගොල්ලෝ දැනගත්තා. එතකොට ස්ථානීය අගය ගත්තන් පස්සේ ඒක අපි සාකච්ඡා කරා මොනවාද අපි මේ වෙනකොට දන්න දේවල්. දැන් අපි දන්න දේවල් තියෙනවා. දැන් සමහරවල්ලාට දැන් ඕගොල්ලෝ මේ 6 වසරට එන්නේ ඉස්සර වෙලා අපි මේ වෙනකොට සාමාන්‍යයෙන් ගණන් කරන්න දන්නවා. දැන් අපි බොහෝ දෙනෙක් ගණන් කරන්න දන්නවා. සාමාන්‍ය කුඩා ළමයි සමහර කට්ටිය 1 2 3 4 5 කියලා ගණන් කරන්න හුඟක් කට්ටිය දන්නවා. 1 2 3 4 5 6 9 කියලා ගණන් කරන්න දන්නවා. ඇත්තට මේක ගණන් කරන්න ඉගෙන ගන්නේ 6 වසරේදී නෙමෙයි. ඒක 1 වසරේදී 2 වසර 3 වසර සහ 1 වසරට යන්න ඉස්සෙල්ලා මොන්ටිසෝරි කාලේ තමයි සාමාන්‍යයෙන් ගණන් කරන්න ඕන ළමෙක් ඉගෙන ගන්න. හරි. ඒත් එකම සාමාන්‍යයෙන් 1 2 3 4 5 6 7 8 9 10 වෙනකම් ගණන් කරන්න සාමාන්‍යයෙන් 1 වසරේ 2 වසරට වගේ වෙද්දී ඕන කෙනෙක්ට ගණන් කරන්න පුළුවන්. දැන් 2 වසර 3 වසර වගේ වෙද්දී සාමාන්‍යයෙන් චක්‍රෙත් දැන් හුඟක් ඒ වගේ උගන්වනවා. දැන් අලුත් සිස්ටම් එකට අනුව ඒක වෙනස් කරලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් චක්‍රය කියන එක සාමාන්‍යයෙන් ඔය පොඩි පන්ති වල සාමාන්‍යයෙන් උගන්වනවා. ඒතකොට සාමාන්‍යයෙන් ගණන් කිරීම ගත්තන් පස්සේ 1 2 3 4 5 6 7 9 10 11 ඊට පස්සේ 11 ඉඳන් 20 ඊට පස්සේ 20 ඉඳන් 30 40 50 ඊට පස්සේ 51 52 ඔය විදිහට 100 දක්වා ගණන් කරන්න පුළුවන්. දැන් 1000 දක්වා ගණන් කරන්න සමහර කට්ටියට 1000 දක්වා ගණන් කිරීමේ හැකියාව මට්ටමක් තියෙනවා. ඒත් එක්කම සමහර ළමයිට දැන් එතන 1000න් පස්සේ 10000 11275 කිව්වෙන් පස්සේ සාමාන්‍ය සමහර ළමයින්ට ඒක ලිවීමේ හැකියාවක් තියෙන කට්ටියත් ඉන්නවා. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම සංඛ්‍යාවක් 14365. ඒක ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් ඕනම ළමයිට කියන්නේ ලියන්න පුළුවන් ළමයි ඉන්නවා බැරි ළමයි ඉන්නවා. හරි. ඒතකොට දැන් මෙතන වැදගත් වෙන්නේ දැන් මේ මොඩියුල හදලා තියෙන්නේ එහෙම බැරි කට්ටියටත් අල්ලගෙන යන්න පුළුවන් විදියට. දැන් සමහර අතන මෙහෙම එකක් තියෙනවනේ. ඒ කියන්නේ මොඩියුල ගත්තන් පස්සේ දැන් මොඩියුල නැතත් අර එක එක්කෙනාගේ බුද්ධි මට්ටම වෙනස්. දැන් සමහර කට්ටිය ගණිතයේ අංශයෙන් ඉහළම බුද්ධියක් තියෙන කට්ටිය ඉන්නවා. එතකොට ඒ කට්ටියට කාගේවත් බලපෑමක් නැතුව තනියම ඒගොල්ලන්ට එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම තනියම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කියන්නේ ඒ කට්ටියට කිසිම කෙනෙක්ගේ බලපෑමක් නැතුව අඩුම ගානේ දෙමව්පියන්ගේත් බලපෑමක් නැතුව ගුරුවරයන්ගේ බලපෑමක් නැතුව තනියම කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම සමහර ළමයි ඉන්නවා ඇත්තටම ඒ කට්ටියට සාමාන්‍යයෙන් 4-5 වසර වෙනකොට සාමාන්‍යයෙන් 10,000 ලක්ෂය මිලියන සහ බිලියන දක්වා ලිවීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තන් පස්සේ 10 කියන්නේ 1.0 කියලා සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය මට්ටමේ ළමයෙක්ට ඒක ලිවීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව 1000 සාමාන්‍ය 1.3යි කියුවෙන් පස්සේ ඒක 1000 කියලා අඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. 2.4 කියුවෙන් පස්සේ 10000. ඒක අඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. සමහර බුද්ධි මට්ටම ඉහළ කට්ටිය ඉන්නවා 10 ලක්ෂය සහ මිලියන දක්වා આવුවත් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මිලියන. දැන් බිලියන කියන එක 1.9 බිලියන කියන්නේ 1.9. ඒතර බිලියනට සම්පූර්ණ බිංදු 10යි. ඒතර මිලියන 1000ක් බිලියනයයි ඔන්න ඔය විදියට අඳුනා ගැනීමේ හැකියාව තියෙන ළමයි ඉන්නවා. يعني ඒ කට්ටිය කාගේවත් අනුදැනුමක් තොරවම කාගේවත් දැනුවත් වීමකින් තොරව ඒගොල්ලන්ට තනියම ඒක කරගන්න පුළුවන්. එහෙම බුද්ධි මට්ටමක් තියෙන කට්ටිය ඉන්නවා. එහෙම කට්ටියට කොහොමත් මේක ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන අපි කරන්නේ දැන් මේ මොඩියුල් සිස්ටම් එක හදලා තියෙන්නේ එහෙමත් අර හැකියාව අඩු. ඒ කියන්නේ දැන් මේක අනිවාර්යෙන් මේ මොඩියුල් ක්‍රමය හදලා තියෙන්නේ මොන බුද්ධි මට්ටමක හිටියත් ඕනම කෙනෙක්ට මේක මේක අල්ලගෙන යන්න පුළුවන් විදිහට මොඩියුල් ක්‍රමය හදලා තියෙන්නේ. එතකොට ඒකයි කලින් කිව්වේ මා දන්නාද කියන්නේ. අපි මොඩියුල් ගැන කතා කරද්දී ඉස්සරලාම අපි දන්නද? සිය ස්ථාන කියන්නේ 10 10 ස්ථානයේ සිය ස්ථානයේ එක ස්ථානයේ කියන එක එක ස්ථාන අඳුර ගනිමින් සංඛ්‍යා සැකසීම කියන එක කාඩ්පත් ආශ්‍රයෙන් කිරීම කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරේ එන්නේ ඒ කාරණේ නිසායි. එතකොට සාමාන්‍ය 123 කියන එක
කලින් දැන් මෙන්න මේ විදියට කාඩ්පත් සකසලා. එතකොට 10 ස්ථානයේ රතු කාඩ්පතත් 100 ස්ථානයේ නිල් කාඩ්පතත් එක ස්ථානයේ 100 ස්ථානයේ කොළ කාඩ්පතත් සමාවෙන්න 100 ස්ථානයේ කොළ කාඩ්පතත් සහ එක ස්ථානයේ නිල් කාඩ්පතත් පාවිච්චි කරලා ස්ථාන හඳුනා ගැනීම කලින් සැකසුවා. මෙන්න මේ විදිහට. එතකොට ඔන්න ওই විදිහට තමයි අපිට අඳුර ගන්න පුළුවන්. ඒත් එක්කම දැන් අපිට දැන් මේ කලින් මේ ඇක්ටිවිටිස් කරපු විදිහට දැන් මෙන්න මේ විදිහට. එතකොට දැන් අපි මේ විදිහට ඇක්ටිවිටිස් කරනකොට අපිට ඒ අදාළ පන්තියට දැන් මේ අපිට මේක බෙදලා දෙන්න පුළුවන්. එතකොට අපි හිතමුකෝ 10 ස්ථානයේ එක ස්ථානයේ 10 ස්ථානයේ සහ 100 ස්ථානයේ ගත්තන් පස්සේ එම ස්ථාන 3 විතරක් නිරූපණය කරනවා කියලා. එතකොට ඕනම ස්ථානයකට බිඳුවේ සිට බිඳුවත් ඇතුළු බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් 10ක් තියෙනවා. එක ස්ථානෙත් තියෙනවා. 10 ස්ථානෙත් තියෙනවා. 100 ස්ථානෙත් තියෙනවා. එතකොට එන්නේ මේ අදාළ ඉලක්කම් ටික 100 ස්ථානයේ ටික කොළ කාඩ් එකක 10 ස්ථානයේ ටික නිල් කාඩ් එකකත් 10 ස්ථානයේ ටික නිල් කාඩ් එකකත් මේ සමාවෙන්න 10 ස්ථානයේ ටික රතු කාඩ් එකකත් එක ස්ථානයේ ටික නිල් කාඩ් එකත් ලියන්න පුළුවන්. එන්නේ මේ විදිහට අපිට කරන්න පුළුවන්. එතකොට හැම ළමයෙකුට අවස්ථාවක් තියෙනවා තමන් කැමති ඉලක්කමක් නිරූපණය කිරීමේ හැකියාව. තමන් කැමති ඉලක්කමක් ඕන විදිහට නිරූපණය කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් 297 නම් ලියන්නේ. එතකොට මෙතන තියෙනවා රතු කාඩ්පත් 10ක් තියෙනවා. කොළ කාඩ්පත් 10ක් තියෙනවා. රතු කාඩ්පත් 10ක් තියෙනවා. කොළ කාඩ්පත් 10ක් තියෙනවා. නිල් කාඩ්පත් 10ක් තියෙනවා. එතකොට 297 ලියනකොට ලියන්නේ කොහොමද? 297 අපි ඒක නිරූපණය කරනකොට 100 ස්ථානයේ තියෙන කොළනේ. 100 ස්ථානයට 2 කියන කාඩ් එක තමයි දාන්නේ. 100 ස්ථානයට දාන්නේ 2 කියන කාඩ් එක. දශ ස්ථානයට දාන්නේ 9 කියන කාඩ් එක. දශ ස්ථානයට දාන්නේ 9 කියන කාඩ් එක. එක ස්ථානයට දාන්නේ මොන කාඩ් එකද? එක ස්ථානයට දාන්නේ 7 කියන නිල් කාඩ් එක. හරි. එතන මේ විදිහට තමයි 290 නිරූපණය කරන්නේ. තව ළමයෙකුට අපිට කියන්න පුළුවන් 574 නිරූපණය කරන්න කියලා. 574. එතකොට 100 ස්ථානයේ තියෙන කොළ කාඩ්පත. කොළ කාඩ්පතේ 5 කියන එක තෝරගන්න. එතකොට දශ ස්ථානයේ තියෙන රතු කාඩ්පත. දශ ස්ථානයේ තියෙන රතු කාඩ් එක. රතු කාඩ් එකේ 574 තෝරගන්නේ මොකද්ද? 7. රතු කාඩ් එකේ 7 තෝරගන්නේ. එතකොට 4 කියන්නේ එක ස්ථානයේ තියෙන නිල් කාඩ් එක. නිල් කාඩ් එකේ තෝරගන්නේ මොකද්ද? නිල් කාඩ් එකේ තෝරගන්නේ 4. එතකොට 574 නිරූපණය වෙන්නේ ඔන්න ඔය විදිහට. 574 නිරූපණය වෙන්නේ. තව උදාහරණයක් අපි ගමුකෝ මෙන්න මේ විදිහට. තව උදාහරණයක් ගමුකෝ. අපි හිතමුකෝ 865. 865. එතකොට දැන් මෙතන 865 නිරූපණය කරන්න කොහොමද? කොළ කාඩ්පතෙන් තමයි 100 ස්ථානයේ නිරූපණය වෙන්නේ. කොළ කාඩ්පතෙන් තමයි 100 ස්ථානයේ නිරූපණය වෙන්නේ. එතකොට 100 ස්ථානයට දානවා කොළ කාඩ් එක 8. ඉස්සරලා 8 කියන කාඩ් එක 100 ස්ථානයේ. ඊට පස්සේ 66 දශ ස්ථාන නිරූපණය වෙන 6. එතකොට එතෙන්ට ගන්නෙ මොකද්ද? රතු කාඩ් එක. 6 අඩංගු රතු කාඩ් එක. 6 අඩංගු රතු කාඩ් එක තමයි දශ ස්ථානයට ගන්න. 6 අඩංගු රතු කාඩ් එක. ඊට පස්සේ එක ස්ථානයට අයිති 5 නිරූපණය වෙන්නේ මොන කාඩ් එකෙන්ද? නිල් කාඩ් එකෙන්. එක ස්ථානට අයිති 5 නිරූපණය වෙන්නේ නිල් කාඩ් එකෙන්. එතකොට 865 අපිට ඔන්න ওই විදිහට තියන්න පුළුවන්. 865. ඒත් එක්කම මම තව උදාහරණයක් කියන්නම්කෝ. 923. දැන් අපිට මෙතන ඕන ඉලක්කමක් හදා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපිට 100 ස්ථානෙත් කාඩ් 10ක් තියෙනවා. දශ ස්ථානෙත් කාඩ් 10ක් තියෙනවා. එක ස්ථානෙත් කාඩ් 10ක් තියෙනවා. 923 දී කොළ කාඩ් එක ඉස්සර 900 නිරූපණය කරන්නේ මොකද? කොළ කාඩ් එක. 9 අඩංගු කොළ කාඩ් එකෙන් තමයි නිරූපණය වෙන්නේ. 9 අඩංගු කොළ කාඩ් එක. ඊට පස්සේ 20 2. ඒක නිරූපණය වෙන්නේ කොහොමද?
දෙක අඩංගු මොන කාඩ් එකද? රතු කාඩ් එක. දෙක අඩංගු රතු කාඩ් එක. ඊට පස්සේ 3 නිරූපණය වෙන්නේ කොහොමද? 3 නිරූපණය වෙන්නේ 3 අඩංගු නිල් කාඩ් එක. 3 අඩංගු නිල් කාඩ් එකෙන් තමයි 3 නිරූපණය වෙන්නේ. එතකොට 923 අපිට මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. මම තව උදාහරණයක් ගන්නම්කෝ. 692. 692. ඉතින් ඉස්සරලා ගන්න මොකද්ද? ඉස්සරලා 600 සිය ස්ථානයේ නිරූපණය වෙන්නේ කොළ කාඩ් එකකින්. ඒතර කොළ කාඩ් එකේ 6 කියන එක තමයි අපි ඉස්සරලා ගන්න. කොළ කාඩ් එකේ 6 කියන එක. ඊට පස්සේ රතු කාඩ් එක. දශස්ථාන නිරූපණය වෙන්නේ මොකද්ද? රතු කාඩ් එක. රතු කාඩ් එකේ අපි මොකද්ද ගන්න? ඉස්සර වෙලාම රතු කාඩ් එකේ ගන්නෙ මොකද්ද? 9. රතු කාඩ් එක 9 කියන රතු කාඩ් එක තමයි ගන්න. 9 කියන රතු කාඩ් එක ගන්න. හරි? 9 කියන රතු කාඩ් එක ගන්න. ඊට පස්සේ මොකද්ද ගන්නෙ? 2. ඒ කියන්නේ දැන් 692 දී 2 කියන එක නිරූපණය වෙන්නේ මොකද්ද? නිල් කාඩ් එක. 2 කියන එක නිරූපණය වෙන්නේ නිල් කාඩ් එක. ඒකට 2 අඩංගු නිල් කාඩ් එක ගන්නවා. 2 අඩංගු නිල් කාඩ් එක අරගෙන තියෙනවා. එන්න ඒ විදිහට තමයි 692 නිරූපණය වෙන්නේ. 692 නිරූපණය වෙන්නේ. 575. තව උදාහරණයක් මම ගන්නම් 575. එතකොට ඉස්සරලාම තියෙන්නේ සිය ස්ථානේ. ඉස්සර වෙලාම තියෙන්නේ මොකද්ද? සිය ස්ථානේ. ඉස්සරලා සිය ස්ථානේ තියෙන්නේ. සිය ස්ථානේ නිරූපණය වෙන්නේ කොළ කාඩ් එකකින්. එතකොට ඒකේ 500 කියන එක නිරූපණය වෙන්නේ කොළ කාඩ් එකේ 5. කොළ කාඩ් එකෙන් 5 තමයි 500 කියන එක නිරූපණය වෙන්නේ. ඊට පස්සේ 70. ඒක අයිති වෙන්නේ දශ ස්ථානයට. 70 අයිති වෙන්නේ මොකේද? දශ ස්ථානයට. ඊට පස්සේ ඒක නිරූපණය කරන්නේ කොහොමද? ඒක නිරූපණය කරන්නේ දශ ස්ථානයේ 7 කියන රතු කාඩ් එක. දශ ස්ථානයේ නිරූපණය වෙන 7 කියන රතු කාඩ් එක තමයි ගන්න. නිරූපණය 7 කියන රතු කාඩ් එක. ඊට පස්සේ 5 නිරූපණය වෙන්නේ කොහොමද? 5 නිරූපණය වෙන්නේ එක ස්ථානයේ නිරූපණය කරන්නම් 5 කියන නිල් කාඩ් එක. 5 කියන නිල් කාඩ් එක තමයි ගන්නෙ. එතකොට අපිට 575 නිරූපණය කරන්න පුළුවන්. 575 අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මම අවසානයේ තව එක උදාහරණයක් කරනවා. එක උදාහරණයක් 444 කියලා හිතමුකෝ. 444. දැන් මෙතන එකම ඉලක්කම් 3ක් තියෙන්නේ. නමුත් එකම ඉලක්කම් 3ක් තිබ්බට බය වෙන්න එපා. ඇයි මෙතන දශ ස්ථානෙත් කාඩ් 10ක් තියෙනවා, සිය ස්ථානෙත් කාඩ් 10ක් තියෙනවා, එක ස්ථානෙත් කාඩ් 10ක් තියෙනවා. ඒක නිසා බය වෙන්න එපා. ඒතර මේක අපි නිරූපණය කරන්නේ කොහොමද? මේක නිරූපණය කරන්නේ සිය ස්ථානේ නිරූපණය කරන කොළ කාඩ් එකෙන්. සිය ස්ථානේ නිරූපණය කරන්නේ කොළ කාඩ් එකෙන්. ඒතර සිය ස්ථාන නිරූපණය කරන කොළ කාඩ් එකේ 4 කියන කාඩ් එක තමයි ඉස්සරලා ගන්නෙ. කොළ කාඩ් එකේ 4 කියන කාඩ් එක තමයි ඉස්සරලා ගන්න. ඊට පස්සේ දශ ස්ථානයේ නිරූපණය කරන්න නම් රතු කාඩ් එකේ 4 ගන්න. දශ ස්ථානයේ නිරූපණය කරන්න නම් රතු කාඩ් එකේ 4 තමයි අපි ගන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? එක ස්ථානයේ නිරූපණය කරන්න නම් මොකද්ද ගන්නෙ? නිල් එක ස්ථානයේ නිරූපණය වෙන්නේ නිල් කාඩ් එක. නිල් කාඩ් එකේ 4 කියන කාඩ් එක. ඒතර එක ස්ථානයේ නිරූපණය කරන නිල් කාඩ් එකේ 4 කියන කාඩ් එක තමයි අරගෙන පිළිවෙලට තියන්නේ. එතකොට අපිට මේ විදිහට 444 නිරූපණය කරන්න පුළුවන්. ඉතින් දැන් මම ওই විදිහට සංඛ්‍යා කීපයක් නිරූපණය කරා. ඒ කරපු දේ ඔයාලට පැහැදිලි වෙන්නද කියලා විශ්වාස කරනවා. ඒත් එක්කම දැන් මේ ඊළඟට අවසානයේදී මේ අපි නිරූපණය කරපු ටික අපිට මෙන්න මේ විදිහට වගුවක දාන්න පුළුවන්. ඒතර වගුව දාද්දි මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. ඒකේ උඩ තියෙනවා සංඛ්‍යාව. ඊට පස්සේ සිය ස්ථානේ ඉලක්කම නිරූපිත අගය කියලා තියෙනවා. ඊට පස්සේ 10 ස්ථානේ. 10 ස්ථානේ ගත්තන් පස්සේ තියෙනවා ඉලක්කම සහ නිරූපිත අගය. හරි? ඉලක්කම සහ නිරූපිත අගය. ඊට පස්සේ එක ස්ථානය ඉලක්කම නිරූපිත අගය. මම දැන් එක උදාහරණයක් කරන්නම්කෝ. 444 නම් සංඛ්‍යාව 444 කියලා එතන සංඛ්‍යාව තියෙන තැන ලියනවා. 444 කියලා ලියනවා. එතකොට සිය ස්ථානයේ ගත්තු කොළ කාඩ් එකේ නිරූපණය වෙන්නේ මොකද්ද?
ඉලක්කම 4 නිරූපිත අගය 400. 10 ස්ථානයේත් ඉලක්කම 4 නමුත් එතන නිරූපිත අගය 40. එක ස්ථානයේ ඉලක්කම 4 නමුත් නිරූපිත අගය වෙන්නේ 4. ඔන්න ඔය විදිහට තමයි මම ඒක උදාහරණයක් කරන්නේ. කරේ. ඔන්න ඔය විදිහට අපිට කරන්න පුළුවන්. ඔය විදිහට ඔය වගුවක දාලා අපිට විස්තර කරන්න පුළුවන්. තව උදාහරණ කීපයක් වගුවක විස්තර කරන එක අනිත් වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්නම්. අනිත් වීඩියෝ එකේදී ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කරපු වීඩියෝ එක ඕගොල්ලන්ට පැහැදිලි සහ තේරෙන්න ඇති කියලා විශ්වාස කරනවා. සහ ඕගොල්ලන්ට නොතේරෙන මොකක් හෝ එකක් තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අවශ්‍ය නම් වෙන වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ මොඩියුල යටතේ කරපු දෙවෙනි සෙෂන් එක අද අවසන් වෙනවා. ඉතින් අනිත් නැවතත් අපි නිතරම මේ ගණන් මොඩියුලට අදාළව නිතරම වීඩියෝ කරනවා. සහ ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාපුසෙනම බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ වීඩියෝ එක subscribe කරලා channel එක subscribe කරලා bell icon එක click කරලා තියෙනවා නම් ඕගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපුසෙනම බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකත් එක්කලා channel එකත් එක්කලා එකතු වෙච්ච ඕගොල්ලන්ට සුබ දවසක්. තෙරුවන් සරණයි. Goodbye all of. Hope this lesson was clear. Leave a comment if you have questions. Subscribe and click the bell icon.